උණුදිය පානයෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා අපි බලමු. ඒකෙදි පළවෙනි එක අපි ගමු මේ අග්නි දීප්තිය වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ කුසගින්න වැඩි කරන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ එතකොට? අපි උණු වතුර පානය කළාම අපිට මොකද වෙන්නේ ශරීරයට? අපි උණු වතුර බිව්වම මොකද වෙන්නේ? අපිට දාඩිය දාන්නෝනේ. දාඩිය දාන්නේ ඇයි? අපේ සිරුර රත් වෙන හින්දා. රස්නේ ඔයගොල්ලෝ දන්නවා අපි දැන් මේ වගේ රස්නේ දවස්වල තේ එකක් බිව්වත් අපිට දාඩිය දාලා එනවා. දැන් උණු වතුර බිව්වම අර දාඩිය දාලා එනකොට මොකද වෙන්නේ? අපේ ඇඟ අර අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය වැඩි වෙලා අර අපිට දැන් කෑම දිරව ගන්න පුළුවන් විදිහට ශරීරය සැකසෙනවා. ඒක හරියට මේ වගේ. අපි ව්‍යායාමයක් කරන්න ලෑස්ති වෙනවාම අපි ඊට කලින් වෝම් අප් ව්‍යායාම්ස් කරනවනේ. එතකොට එක්සර්සයිස් වල අපි වෝම් අප් කරනවා කියලා කියන්නේ. එතකොට අර ඒ වෙලාවේදී අපි අර සාමාන්‍ය ගානකට දුවලා අර ලොකු එක්සර්සයිස් එක කරන්න කලින් ඒකට සුදුසු තත්ත්වයට සිරුරපත් කරගන්නවා. දැන් ක්‍රිකටර්ස්ලා ක්‍රීඩකයෝ දුවන්නේ යනකොට ඒ ලොකු එකකට අපි එකපාරට සිරුර මේවා කරන එක සිරුරට අහිත කරගෙන ඉඳලා තමයි ක්‍රමක්‍රමයෙන් ඒ ක්‍රීඩාවට සුදුසු තත්ත්වයට සිරුරපත් කරන්නේ. අන්න ඒ වගේ තමයි අපි උණු වතුර පානය කළාම අපි කෑම කන්න කලින් අපිට ඒ ආහාරය දිරව ගන්න පහසු තත්ත්වයට අපේ ශරීරය සැකසෙනවා. මොකද අර ශරීරය වෝම් අප් වෙලා අරක දිරව ගන්න පහසු තත්ත්වයකටපත් වෙනවා. දැන් එහෙමනම් ඔයගොල්ලන් හිතලා බලන්න අපි එකපාරට අයිස් වතුර ටිකක් බීලා කන්න ගියොත් ඒ කැම ටික හරියට දිරව ගන්න බැරුව යනවා අපිට. මොකද අර ආමාශයේ ඒ අවශ්‍ය උෂ්ණත්වය අර ශරීරයේ ආහාර පැසවන්න අවශ්‍ය කරන උෂ්ණත්වය කුස තුල ඇති වෙන්නේ නැහැ එතකොට. මොකද සිරුර සිසිල්ලිලා අර සෛල හැකිලිලා ස්රෝතස් වලින් අපිට දැන් ශ්ලේෂ්ම දරා කලාවක්නේ ආමාශය තුල උනක් තියෙන්නේ. ඒතර ඒ ශ්ලේෂ්ම දරා කලාවෙන් ශ්‍රාවයන් හරියට වැగిරෙන්නේ නැතුව ඒ ආහාර හරියට දිරවන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. නමුත් උණු වතුර බිව්වම ඒක උත්තේජනය වෙලා අර ශ්‍රාවයන් දාඩිය වගේම ශාරීරිය තුලත් ඒ ආමාශය තුලත් ඒවා තුල ඒ වැగిරෙන්න ඕනි ශ්‍රාවයන් වැగిරිලා ඉක්මනින්ම ආහාර දිරව ගන්න පුළුවන් තත්ත්වයටපත් කරනවා. ඒ වල පරිවෘත්තීය මෙටබොලිසම් එක හරි ආකාරව සිද්ධ වෙනවා. ඒතකොට දොස් පැසවීම. ඒ කියන්නේ අපි දොස් කියන මෙතන වාත පිත්ත කප කියන ත්‍රිදෝෂ කියලානේ අපි ගන්නීව. එතකොට මේ අපිට හරියට ඒ වාත පිත්ත කප ත්‍රිදෝෂ සාමක වෙලා අපිට මේ ඒකෙදි ආම තත්ත්වයටපත් වෙන්නේ නැතුව අපි ආම තත්ත්වයටපත් වෙනවා කියන්නේ ආහාරයක් හරි හැටි දිරවන්නේ නැතුව භාගෙට දිරවලා ඒක ඇඟට අහිතකර තත්ත්වයටපත් වෙනවා. නමුත් එහෙම නැතුව මේ අපිට දෝෂ හරියට පැසවීම තුලින් ආහාරය නියම විදිහට දිරවලා ශරීරයට මේ උරා ගන්න තත්ත්වයටපත් කරගන්නවා. ඒ වගේම උණ නැසීම. කොහොමද උණ නැතුව යන්නේ? ඔබ දන්නවා මොලේ තාප කේන්ද්‍රයෙන් තාප නියාමන කේන්ද්‍රයෙන් තමයි අපේ උෂ්ණත්වය පාලනය කරන්නේ. අපි සාමාන්‍යයෙන් පැරටයිට් අංශක 98.4ක ශරීර උෂ්ණත්වයක් තමයි අපේ තියෙන්නේ. උණ වෙලාවේදී මොකද වෙන්නේ? අර තාප නියාමන කේන්ද්‍රයට අපේ ඒ උණ තත්ත්වය පාලනය කරගන්න බැරුව ශරීර උෂ්ණත්වය ඉහළ යනවා. ඔබ දන්නවා සෙන්ටිග්‍රේඩ් අංශක 100ට 104ට 103ට ඒ වගේ උණ එනවා. ඒ වගේ අවස්ථාවක අපි උණ වතුර පානය කළාම මොකද වෙන්නේ? අපේ දැන් අර උණ තියෙන වෙලාවේදී අපේ ශරීරයේ ස්වේද ග්‍රන්ථි වල ස්වේද පිට ආකට දාඩිය පිට වෙන සිදුරු වැහිලා වගේ තියෙනවා. එතකොට අර උණු වතුර බිව්වහම ඒ සිදුරු පළල් වෙලා ඒවයින් පිටතට ස්වේදය ගලන්න පහසු කරලා මේ අපිට බාහිරට අපේ දහඩිය පිට කරනවා ස්වේද ග්‍රන්ථි. ඒ පිට වෙනකොට එහෙම පිට වෙනකොට ඒ දහඩිය එක්කම අපේ සිරුරේ තියෙන උණුසුමත් පිටට එනවා. ඒකම අර දහඩිය අපේ සිරුරේ බාහිරින් ස්තරයක් වගේ වතුර ස්තරයක් වගේ අපේ සිරුර වටේට තිබිලා ඉක්මනින් සිරුර කූල් කරන්න සිරුර ඉක්මනට සිසිලණයටපත් කරන්න ඒක හේතුවක් වෙනවා. අන්න එතකොට උණ නසන්නත් ඒක හේතු වෙන්නේ ඒකයි. මොකද ඔබ දන්නවා දැන් තේතක් මොනකොට උනත් දන්නවනේ හොඳට දාඩිය වැක්කිරෙනවා කිය. එතකොට ඒ දහඩිය පිටවීම මගින් අර ස්රෝතස් හොඳට ස්රෝතස් වල වායු ගමනාගමනයට හොඳට ඉඩ සලසලා දීලා ආහාර මාර්ගය කියන්නේත් අපි ස්රෝතසක්. ඒ කියන්නේ සිදුරක් තියෙන බටයක් දිගට. එතකොට ඒවා තුල හොඳට මේ අර අපිට ඒ ආහාර හොඳට දිරව ගන්න පහසු කරන්නේ ස්රෝතස් වලින් ගලන දැන් ආමාශයෙන් හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක ඒ වගේ පිත් ශ්‍රාවය කරන තැන් වලින් පිත ඒ වගේ ඉන්න පහසු කරලා දෙනවා. ස්රෝතස් අපිට පිරිසිදු කරලා දෙනවා. එතකොට බලය වැඩි කරනවා. බලය වැඩි කරන්නේ කොහොමද? උණු වතුර බීලා ආහාර හොඳට ජීර්ණය වෙනවා නම් හොඳට ආහාර උපරිම ධාතුන් වලටපත් වෙනවා. ඔබ දන්නවා ආහාරේ ඉස්සෙල්ලාම ආහාරය ගත්තාම ඒක රස ධාතුව බවට. ඊළඟට රක්ත ධාතුව බවට. ඊළඟට රස රක්ත ඊළඟට මාංශ. ඊළඟට මේදස්. අස්ති මජ්ජා ශුක්‍ර. ඔන්න ඔය කියන උපරිම ධාතුන් වලට පරිවර්තනය වෙලා අපිට ඉක්මනට ශරීර බලය ලැබලා දෙනවා. ඒ වගේම ආහාර රුචිය ඇති කරන එක.
ආහාර රුචිය ඇති කරන්නේ කොහොමද? අපිට දැන් අර දාඩිය දාලා අර ඇඟෙන් දාඩිය පිට වෙලා අර සෝතස් විවෘත වෙලා එනකොට අපිට කේට ග්‍රන්ථි වල කේට ශ්‍රාවයන් අර ඒ වගේ අපේ තියෙන සෝතස් හොඳට විවර වෙන හින්දා අපිට ඉක්මනින්ම අර බඩගිනි ඇති කරන ගතිය අග්නි දීපණය වෙලා ඒ කියන්නේ කුසගින්න වැඩි කරලා හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක අමාශය ශ්‍රාවය වුණාම ඒකෙන් අපිට වෙන්නේ අර දීපන පාචන කුණ වැඩි කරන එක කුසගින්න දැල් වෙනවා. එතකොට ආහාර රුචිය අපිට වැඩි වෙනවා. ඒ වගේම දහඩිය ඇති කරනවා. දහඩිය ඇති කරන එක දැන් අපි ඉස්සෙල්ලා පැහැදිලි කරෙන්ද ඒක ආයි පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඒ වගේම ආරෝග්‍ය ලාභය. එතකොට උණු වතුර පානයෙන් අපිට දැන් අනිත් එක තමයි මේකෙදි ඔබ දන්නවා වතුරේ තියෙනවා තව මේ අපිට බැක්ටීරියා වෛරස් ඒ වගේ දේවල් අපිට උණු වතුර විදිහට මේ අපි ගන්නකොට මේ බැක්ටීරියා වෛරස් වගේ දේවල් සමහර ඒවා ඒක එක්තරා උෂ්ණත්වයන් වලදී ඒවා විනාශ වෙනවා. එතකොට අපි නටන වතුර අරගෙන ඒක නිවලා අපිට බොන්න පුළුවන් ගන්නක නිවලා පාවිච්චි කරද්දී එකක් තමයි මේ පිටින් එන මේ මයික්‍රෝ ඔර්ගනිසම්ස්. ඒ කියන්නේ බැක්ටීරියා වෛරස් දිලීරි වගේ දේවල් අපිට යම් තත්යකට ඒ උෂ්ණත්වවලදී විනාශ වෙන ඒවා විනාශ වෙලා තමයි අපිට උඩට එන්නේ. එතකොට ඒ හින්දා ඒ අතිනුත් අපිට මේ ශරීර සෞඛ්‍ය රැක ගන්න මේක උදව්වක් වෙනවා. ඊට අමතරව මේකේ කාරණා නිසා අපිට ශරීර බලය වැඩි කරලා මේ සෝතස් පිරිසිදු කරලා දීලා උණුදිය පානයේ හින්දා අපිට මේ ආරෝග්‍ය ලාභය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තව කියන්න ඕනේ විශේෂ කරුණක් තියෙනවා. මේ අපිට උණු වතුර වලින්ම ලෙඩ හොඳ කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් අපිට සෙම රෝගයක් තියෙනවා කියලා හිතමු. අපිට රෝගයක් තියෙනවා කියලා හිතමු. අපි හිතමු දැන් මේ කොවිඩ් කාලෙම කියලා ගොඩාක්ම සෙම රෝග නැතුව යනවා. ඒ කියන්නේ ප්‍රතිශ්‍රාව, පීනස, ඊට ශ්වාසනාලිකා ප්‍රදාහ, සෙම්ගෙඩි අන්න ඒ වගේ රෝග අවස්ථාවලදී අපි වතුර කෝප්ප 8ක් අරගෙන ඒක එකකට හිඳලා පානය කළොත් ආයුර්වේද පොත්පත්වල සඳහන් වෙනවා ඒකම හේතුවක් වෙනවා මේ කප කෝප වෙලා අපිට රෝග ඇති වෙන එක නවත්තනවා. එතකොට අර කෝප වෙච්ච කප සාමාන්‍ය තත්ත්වයට ගෙනල්ලා අර වාත පිත්ත කප තුන බැලන්ස් කරලා දානවා, සමතුලිත කරලා දානවා. අපේ ආයුර්වේදයේ තියෙන්නේ වාත පිත්ත කප තුන අන්බැලන්ස් වුණාම ඒක සමතුලිත කරලා පිටින් එන බැක්ටීරියා වෛරස් ඒ වගේ දේවල් වලට නුසුදුසු පරිසරයක් ඇඟතුන හදලා දෙන එකනේ. අන්න ඒ දේ සිද්ධ වෙන්න තමයි කියන්නේ කප රෝග අවස්ථාවල. එහෙම නැත්නම් සෙම් රෝග අවස්ථාවලදී අටේකට හිඳපු වතුර පානය කරන්න කියනවා. එතකොට එකක් තමයි සෙම බහුල වුණාම මං කිව්වනේ සෙම වල වැగిරෙන ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය තියෙනවා, ඇලෙන ගතිය තියෙනවා. අන්න ඒ කියන ඒවා හින්දා මොකද වෙන්නේ මේ අපේ සෝතස් තුල එහෙම නැත්නම් මේ නළලේ තියෙන මේ සයිනස් අස්සේ සෙම ශ්‍රාවය වෙලා ඒවයින් බ්ලොක් වෙනවා. එතකොට මේ සයිනස් ඇතුළ තියෙන අර වාත කුහර, වාත කෝටර කියන්නේ අපි අන්න ඒවා මේ සෙමෙන් බ්ලොක් වෙනවා. එහෙම බ්ලොක් වුණාම අපි මේ උණු වතුර පානය කරනකොට මේ කප ප්‍රබල අවස්ථාවේදී 8කට හින්දලා තියෙනවා. එතකොට ඒක 8කට හින්දනවා කියන්නේ සෑහෙන වෙලාවක් වතුර රත් කරනවා. ඒ රත් කරනකොට ඒකේ ඒ ඇති වෙන අණු අතරේ ඇති වෙන මේ වෙනස්කම් හින්දා ඒක හේතුවක් වෙනවා මේ කෝටර රාශියේ තියෙන අර සෙම ටික පහලට එක්ක අපිට කාරලා දාන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් නාසයෙන් සූරලා දාන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. ඒ හින්දා තමයි කප ප්‍රබල අවස්ථාවේදී මේ 8කට හින්දපු වතුර පානය කරන්න කියලා කියන්නේ. එතකොට මේ සෝතස් පළල් වෙනකොට මේ අපි හිතමුකෝ දැන් ශ්වාසනාලිකාව කියන්නේ මේ බ්‍රොන්කියල්ස් වල මෙහෙම සෙම ශ්වාසනාලිකාවේ මෙහෙම සෙම ගුලියක් ඉරලා තිබුණොත් අපි උණු වතුර පානය කරනකොට මේ බ්‍රොන්කියල්ස් පළල් වෙනවා. ඒ පළල් වීම හින්දා මේ බිත්ති වල ගෑවිලා මේ බිත්තිය පොඩ්ඩක් ඈත් වෙනකොට මේ සෙම ගුලිය එක්ක අපිට කාරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අර ගිලිලා යනවා සමහර වෙලාවට. ඒ වගේ වෙලා මේ සුවාතට හැරෙනවා. එතකොට වාත ප්‍රබල අවස්ථාවේදී වාත ප්‍රබල වෙලාවේදී අපිට පානය කරන්න කියන්නේ 4 එකකට හිඳගත්තේ. ඒ කියන්නේ වතුර කොප්ප 4ක් දාලා එකකට හිඳගත්තේ. එතකොට අර ඒ රත් වීම තුලින් වාතය මොකද කරන්නේ? වාතයේ සැහැල්ලුයිනේ. ඔබ දන්නවා මේ අපිට මේ හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ අපි බලමු එහෙම ආපෝ තේජෝ වායෝ පඨවි ඊට අමතරව ආකාශ කුණිය තියෙනවනේ. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන ටික ගත්තොත් මේකේ තේජෝ ගුණය තමයි පිත. එතකොට මේ වායෝ පඨවි දෙක මේ ආපෝ පඨවි දෙක ආපෝයි පඨවි දෙක තමයි සෙම හැදෙන්නේ. මෙතන වායෝ ආකාශ දෙක
මේ දෙක වාතය. මොකද වාතය